ඒ වගේම හැම ආයතනවලම ස්ථාන මාරු කළා දේශපාලනිකව බලවත් වෙන හැම වෙලාවකම සිංහලයක් කණෙන් අල්ලලා දොට්ට දානවා. ඒවට උඩගෙඩි දෙන්නේ ඇතම් රුපියල් සතවලට එහෙම නැත්නම් සුළු වරදාන වලට අපේම කාල කන්නි අඳ බාල දේශපාලනඥයෝ කියන එක අපි කියන්න ඕනේ. ඒ නිසා අද මේ සමුළුවේදී ඓතිහාසික තීන්දුවක් අපි ගත යුතුයි. සිංහල ඉතිහාසය දන්නේ නැති මේ රටේ ප්‍රෞಢත්වය මේ රටේ ඉතිහාසය ගැන නොදන්න ඒ පිළිබඳව වදනක් කතා නොකරන අවම තරමින් උපාධියක් නැති එකෙක්වත් පාර්ලිමේන්තුවට එවන්න එපා. ඊට පස්සේ එකෙක්වත් පාර්ලිමේන්තුවට එවන්න එපා. ඊට පස්සේ මුන් හැමෝම කරන්නේ අපේ ඉරණම විනාශ කරන එක. මුන්ට තියෙන ළඟ බලන එක විතරයි. මුන් වටිනාකම් කියලා හිතන්නේ ලොකු වාහන පෙළක්, ලොකු මාලිගාවක්, ලොකු සෙනගක්. ඒවා ඉවරයි කියලා මතක තියාගන්න ඕනි. මේ ජන පෙළ ගැස්ම කවදා හරි ජාතියට මල්පල ගේන්න පුළුවන් සවිශක්තියක් ඇති කසේරුකා ඇති පිරිසක් සභා ගැබට යවනකම් අර පොඩි උන්නාන්සේ කවියෙන් කිව්වා වගේ සිවුරේ ඇතුලේ සිවුරේ හංගගෙන රටට උවදුරු එන වෙලාවක රජුන් තැනුවේ හාමුදුරුවනේ අපි. ඒ නිසා දේශපාලකයන්ගේ බත් ගොටුවට හිර වෙන්න එපා. බවහන්සේලගේ නැති වෙලා ගිය අභීත අදීන භික්ෂුත්වයේ ගොඩනගා ගන්න ගමේ නායකයා බවහන්සේ මිසක පිරිහිච්ච දේශපාලකයා නෙමෙයි. ගමට නායකත්වය දෙන්න හාමුදුරුවරු අපි දැක්කා කෑගල්ලේ ඇතම් තැන්වල අපි ඇමරිකාවේදී දැක්කේ අමුතුම ජාති අවුරුදු උත්සවයක් අපි දැක්කා. සර්වාගමික අවුරුදු උත්සව. ඒවා මේ අවුරුද්ද විතරයි කියන එක මතක තියාගන්න. එන තැනම විනාශ කරලා දාන්න. සර්වාගමික පූට්ටු බවහන්සලගේ කොඳු කඩලා ඉවරයි. පල්ලියේ ගිහිල්ලා දන් වල දාන්න තරම් පිරිහෙන්න එපා හාමුදුරුවනේ කියලා කෑගල්ලේ ඉන්න නැත්නම් යතිවරුන්ට අපි කියන්න ඕනේ. අපේ සිංහලයෝ එච්චර දුප්පත් නෑ. අපේ උන් එච්චර වැටිලා නෑ. දරුවට කිරි පැකට් එක අරන් නොදී උපාසකම්ම බෙහෙත් ටික බොන්න තියෙන සල්ලි ටිකෙන් බෙහෙත් පැකට් එක ගන්නේ නැතුව දන් වේල දෙන ජාතියක් තාම ඉන්නේ අපිට. ඒ නිසා සර්වාගමික සංකල්ප වලින් අපේ ඔළුගෙඩි විනාශ කරන්න හදන පෞකාර බලවේග වලට මේ සිවුර පාව දෙන්න එපා. අර කවි කියපු පොඩි උන්නාන්සලගේ අනාගතේ අඳුරු කළා. උන්නාන්සලගේ අනාගතේ ඒ ජීවනාලියේ කොඳු කඩන්න එපා කියලා අපි අදිෂ්ඨානයක්